සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මම හිතනවා මම අද මේ කරන වීඩියෝ එක උසස් පෙළ කලා විෂයධාරාව යටතේ වගේම තාක්ෂණ විෂයධාරාව යටතේත් භූගෝල විද්‍යාව හදාරන නංගිලා මල්ලිලාට ගොඩක් උදව් වෙයි කියලා. මොකද මම මේ විදිහට දිගටම වීඩියෝස් දානවා ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම අද කරන්න යන්නේ භූගෝල විද්‍යාවේ පළවෙනි පාඩම. ඉතින් අපි බලමු මොකක්ද මේ පළවෙනි පාඩම කියන්නේ කියලා. භූගෝල විද්‍යාවේ පළවෙනි පාඩම වෙන්නේ භූගෝල විද්‍යාව හැඳින්වීම. මම මුලින්ම කියලා ඉන්නම් මේ පාඩම අපිට ලොකුවට කරන්න දෙයක් නැහැ. ලොකුවට පාඩම් කරන්න දෙයක් නැහැ ඇත්තටම. මොකද මේ පාඩම තමයි අපි ඉස්සරහට දීර්ඝ විදිහට විස්තර කරලා ඉගෙන ගන්න. ඉතින් මං හිතනවා ඒ වුණාට ඔයාලට අනිවාර්යයෙන්ම 12 වසරේ පළවෙනි ටර්ම් ටෙස්ට් එකට මේ පාඩමෙන් ප්‍රශ්නයක් එන්න ඉඩකඩ තියෙනවා. මොකද භූගෝල විද්‍යාව හැඳින්වීම නිර්වචන 3කින් අර්ථ දක්වන්න කිව්වොත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි බලමු මොකද්ද මේ භූගෝල විද්‍යාව කියන්නේ කියලා. මොකද අපි ඕනම විෂයක් ඉගෙන ගද්දි මොකද්ද ඒ විෂය කියන එක ගැන මුලින්ම අධ්‍යයනය කරලා ඉන්න ඕනේ. ඒ වගේම ඒ විෂය තුළ අන්තර්ගත වෙන දේවල් මොනවද කියලා අපි ඉගෙන ගන්න ඕනේ සහ මේ විෂය හොයාගත්තේ කවුද? මේකට මුලසුන ගත්තේ කවුද? ඒ වගේම මේකට තියෙන විවිධ නිර්වචන මොනවද? වගේ දේවල් අපි ඕනම විෂයක ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු මොනවද මේ භූගෝල විද්‍යාව ගැන තියෙන්නේ කියලා. භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාව කියන වචනය එන්නේ මුලින්ම ග්‍රීක යුගයේ ඉඳන්. මේ ග්‍රීක යුගයේ ඉඳන් පැවතෙනා වූ මේ වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා අපි ජියෝග්‍රැෆි කියලා. ඉතින් මේ ජියෝග්‍රැෆි කියන වචනය අපි කොටස් දෙකකට කඩනවා. එකක් තමයි ජියෝ කියන්නේ. එතකොට දෙවෙනි කොටස තමයි ග්‍රැෆි කියලා කියන්නේ. එතකොට මේ ජියෝ කියලා කියන්නේ භූමිය. එහෙමත් නැත්නම් පෘථිවිය කියලා හඳුන්වනවා. ග්‍රැෆි එහෙමත් නැත්නම් විස්තර කිරීම, එහෙම නැත්නම් අධ්‍යයනය කිරීම, එහෙම නැත්නම් හැදෑරීම වගේ නම් වලින් මේක හඳුන්වනවා. ඒ අනුව අපිට ගන්න පුළුවන් සරලම නිර්වචනය තමයි භූගෝල විද්‍යාව කියන්නේ භූමිය පිළිබඳ හැදෑරීම. එහෙමත් නැත්නම් භූමිය පිළිබඳ අධ්‍යයනය කිරීම. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් භූගෝල විද්‍යාව කියන්නේ භූමිය පිළිබඳ සිදු කරන විශ්ලේෂණයක් කියලා. ඉතින් මේ භූගෝල විද්‍යාව විෂය මගින් භූ දර්ශනය තුළ සිදුවෙනා සියලුම සංරචක සහ ඒවා අතර තියෙන සම්බන්ධතාවය අවකාශීයව සහ කාලීනව අධ්‍යයනය කරනවා. මොකද්ද මේ අවකාශීයව අධ්‍යයනය කරනවා කියන්නේ? අවකාශීයව අධ්‍යයනය කරද්දී අපි මහද්වීප මට්ටමින්, කලාප මට්ටමින්, රටවල් මට්ටමින්, දූපත් මට්ටමින් අධ්‍යයනය කරනවා. ඒ වගේම මේ භූගෝල විද්‍යාව කියන විෂය පිළිබඳව විවිධ නිර්වචන රාශියක් ලෝකෙ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳ ඉදිරිපත් කරු විවිධ භූගෝල විද්‍යාඥයන් රැසක් අපිට දකින්න හම්බ වෙනවා. ඒ අනුව කාල් රිටර්, වොන් හම්බෝල්ට් වගේ භූගෝල විද්‍යාඥයෝ ප්‍රධාන වෙනවා වගේම ඔවුන්ගේ අදහස වෙන්නේ මිනිසා සහ පරිසරය අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය කිරීම භූගෝල විද්‍යාව කියලයි. ඉතින් දැන් අපි හරියටම බලමු මොනවද මේ කාල් රිටර් කිව්වේ? මොනවද මේ වොන් හම්බෝල්ට් කිව්වේ කියලා. කාල් රිටර් කියනවා භූගෝල විද්‍යාව කියලා කියන්නේ මිනිසා ජීවත් වන පෘථිවිය සහ මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂයක් කියලා. එතකොට වොන් හම්බෝල්ට් කියනවා භූගෝල විද්‍යාව කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවික සංසිද්ධි සහ ඒවා අතර ඇති අන්තර් සම්බන්ධතා අධ්‍යයනය කරන විද්‍යාව කියලා. මේ නිර්වචන වලින් අපිට භූගෝල විද්‍යාව පිළිබඳව සරලව මේ ආකාරයට දක්වන්න පුළුවන්.
ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය මත භෞතික භූදර්ශනයේ කාලීන මහා අවකාශය වශයෙන් වෙනස් වීම පිළිබඳව හැදෑරීම භූගෝල විද්‍යාව කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ප්‍රශ්නයකට උත්තර ලියද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසක් ඉදිරිපත් කරන්න. එතකොට අර භූගෝල විද්‍යාඥයින්ගේ අදහස වගේම ඔයාලගේ අදහසකුත් තිබුණාම එතන පොඩි වෙනසක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසකුත් නිර්වචනයක් ඉදිරිපත් කරද්දී අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් අපි ඊගාවට බලමු මේ නිර්වචන වලින් ඇති වෙලා තියෙන ප්‍රශ්න මොනවාද කියලා. මෙහිදී මෙම නිර්වචන තුළ අන්තර්ගත වන ප්‍රධාන ප්‍රශ්න තුනක් අපිට දකින්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නය තමයි පරිසරය මිනිසාට බලපාන්නේ කෙසේද? දෙවැනි ප්‍රශ්නය තමයි මිනිසා පරිසරය වෙනස් කරන්නේ කෙසේද? තුන්වෙනි ප්‍රශ්නය තමයි මිනිස් පරිසර අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල මොනවාද? ඒ අනුව රිචඩ් හාර්ට්ෂෝන් ඉදිරිපත් කරනවා පෘථිවියේ අවකාශීය විවිධත්වය අධ්‍යයනය කිරීම තමයි භූගෝල විද්‍යාව කියන්නේ කියලා. මේ නිර්වචන අධ්‍යයනය කරද්දී අපිට දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි මේක මිනිසාට සම්බන්ධයි. අනිත් එක තමයි මේක පරිසරයට සම්බන්ධයි වගේම මිනිසා හා පරිසරය අතර තියෙන අන්තර්ක්‍රියාකාරීත්වය මේකෙදී අධ්‍යයනය කරනවා කියන එක. ඉතින් මේ නිර්වචන තුළින් භෞතික පරිසරය, මානව පරිසරය සහ මානව කටයුතු තැනින් තැනට ගතික වෙන්නේ කොහොමද, වෙනස් වෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. ඉතින් අපි ඊගාවට බලමු භූගෝල විද්‍යාව කියන විෂය ශාස්ත්‍රයට අදාළ කරුණු මොනවාද කියලා. භූගෝල විද්‍යාව විෂයට අදාළ ශාස්ත්‍ර පිළිබඳ විග්‍රහ කරනවා. එනම් පළවෙනි එක තමයි අවකාශ විවිධත්වය ඔස්සේ මතුවන භූගෝලීය රටා මොනවද? දෙවෙනි එක තමයි ඒ රටා ඇතිවෙන්න බලපාන හේතු මොනවද? තුන්වෙනි එක තමයි ඒවා පෘථිවිය මත පිට කොහොමද ව්‍යාප්ත වෙන්නේ? හතරවෙනි එක තමයි ඒවයින් ඇතිවන බලපෑම් මොනවද කියන එක. මේකෙදී අපි භෞතික වගේම මානුෂ ප්‍රපංචවල ගතිකත්වය අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරන්නේ ස්ථානයේ පිහිටීම පදනම් කරගෙන. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂම දේ. ඒ තමයි භෞතික පරිසරය මගින් බිහි වූ ජෛව පරිසරයේ විශේෂිතම ජීවියා වෙන්නේ මිනිසා කියන එක. ඉතින් මං හිතනවා මේ වෙනකම් මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලට මම මේ අද කරපු පාඩම පැහැදිලි වෙන්න ඇති කියලා. මේක ඇත්තටම කිව්වොත් ගොඩාක් පුංචි මාතෘකාවක්. වගේම මම මුලින්ම කිව්වා වගේම ලොකුවට ප්‍රශ්න එන්නේ නැති පාඩමක්. එන්නේ නැහැ කියන්නේ මොකද මේ මාතෘකාව තමයි මුළු විෂය ධාරාව යටතේම අපි අධ්‍යයනය කරන්නේ. ඉතින් ඒ හින්දා ඒ වගේම ඔයාලට කියන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මම WhatsApp channel එකක් කරනවා. ඒ channel එකට දාන්නේ සිතියන් ලකුණු කරලා සිතියන් ලකුණු කිරීම තමයි කරන්නේ. මේ සිතියන් ලකුණු කරද්දී සතියට එක දවසක් අනිවාර්යයෙන්ම සිතියම් 10ක් ලකුණු කරලා දානවා සහ ඒකට පිළිතුරුත් එදා දවසේම දාන්න බැරි වුණා දවස් දෙකකින් වගේ දානවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් ඒකට join වෙන්න. මම description box එකේ එක දාන්නම් link එක. මාත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ඊගා වීඩියෝ එකෙන් ආයෙ හමුවෙමු.